ලංකාවේ උරගයන්ට ලොකු මාකට්ටයක් හැදිලා තියෙනවා මේ පහුගිය අවුරුදු 10 තුල. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සියලුම උරගයන් වනජීවි ආඥා පනතේ යටතේ ආරක්ෂිතයි. ඒ වගේම ඔවුන් 70%ක් පමණ ලංකාවට ආවෙනිකයි. ඒවා එලියට ගිහිල්ලා නැවතවතාවක් අපේ රටටම සමහර වෙලාවට විකුණනවා ලොකු ගණන් වලට. එතකොට අපි මේ සඳහා හරි විදිය නියාමනයක් නොතිබ්බොත් ජාන මංකොල්ලය වැඩි වශයෙන් සිද්ධ වෙන රටක්, ඉලීගල් පැත්ත වැඩිපුර වෙන්න පුළුවන් රටක් විදියට පත් වෙනවා. මේ ප්‍රඥප්තියෙන් පාලනය කරන්නේ ඒ ප්‍රඥප්තියේ උපලේඛන වලට දාලා තියෙන සතුන් හෝ ශාක සම්බන්ධයෙන් වෙළඳාම පමණයි. එතකොට උපලේඛන වලට අපිට අවශ්‍ය සතෙක් ශාකයක් දාගන්නවා කියන එක සෑහෙන්න සංකීර්ණ කටයුත්තක්. බලපත්‍රයක් හෝ අවසරයක් රහිතව යම් සතෙක් හෝෂාකයක් ශ්‍රී ලංකාව තුළට එනවන්නම් නීතිය බොහොම පැහැදිලි. ඒ සතා සත්ව කොටස එහෙම නැත්තම් බිත්තරය එහෙම නැත්තම් ශාකයේ ශාක කොටස ආදී මේ එන ඒ ජෛව විවිධත්වය කොටස අනීතික ආකාරයෙන් නැත්තම් නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සතෙක් හෝ ශාකයක් හෝ කොටසක් බවට පත් වෙනවා. අපේ රටේ මේ තත්ත්වය මේ විදිහට දිගටම පැවැත්වලා ගියොත් සමහර වෙලට අපේ රටේ මාළුත් ඉන්න පුළුවන්. ලංකාවේ නෑ, ලංකාවේ වනාන්තරවල නෑ. හැබැයි විදේශී රටවල් වල මාළු ටැංකිවල ඉන්නවා කියන එක තමයි අපිට කියන්න.